ජනප්‍රවාදවලට අනුව මහා සෝනාය යන්නේ ඉතාමත් බලසම්පන්න වගේම මිනිසුන්ට බියකරු මරණ පවා අත්කර දෙන යක්ෂයෙක්. සමහර අවස්ථාවල පාළු වෙල්වල, අමු සොහොන් ළඟ හෝ පාළු පාරවල් වල මැරී වැටී සිටි මිනිසුන් මහ සෝනාගේ පහර දීමට සහ මිය යන බව ගැමියන් අතර විශ්වාසයක් තිබෙනවා. මේ විදිහට මැරී වැටී සිටි මිනිසුන්ගේ පිටෙහි අතුල් පහර වැදුනාසේ නිල් පාටට ඉදිමී පෙනෙන බව ඔවුන් අතර ප්‍රචලිතව පවතිනවා. මහ සෝනාට බය වූ විට පිස්සුවෙන් සහ පිපාසයෙන් තැන තැන දුව ඇමිදීම සිදුවන බව ඔවුන් විශ්වාස කරනවා. අප මුලින්ම බලමු මහ සෝනා ගැන ජනප්‍රවාදයේ සහ ඓතිහාසික පොත්පත්වල තිබෙන තොරතුරු මොනවද කියලා. රසවාහිනී සහ සද්ධර්මාලංකාරය කියන ඓතිහාසික පොත්වල තිබෙන විදිහට දුටුගැමුණු රජතුමාට අයත් විජිතපුර සටන ජය ගැනීම සඳහා විශාල සේවයක් කළ ගෝඨයිම්බර යෝධයා මේ ජයග්‍රහණය සමරන්න උත්සවයක් සංවිධානය කරලා තිබුණා. මේ උත්සවය පැවැත්වෙන වෙලාවේ රිටිගල ජයසේන යක්ෂයා තවත් යක්ෂයින් පිරිසක් එක්ක තම්බපන්නි කියන සුසානයක තිබුණු රැස්වීමකට ඒ අසලින් යමින් සිටියා. මේ වෙලාවේ ගෝඨයිම්බරගේ සූරවී බිරිඳ වූ ඇය පිළිබඳ ආශාවෙන් ජයසේන යක්ෂයා ඇයට ආවේශ වුණාලු. ඒත් එක්කම ඇය සිහිසුන්ව එලා වැටුණට පස්සේ ගෝඨයිම්බර යෝධයාට තේරුණාලු මෙය යක්ෂ උගුරක් කියලා. ඉන් පස්සේ මේ ආවේශ වුණු යක්ෂයාට තමන් සමග සටනකට එන ලෙස ගෝඨයිම්බර යෝධයා අභියෝග කළාලු. මේ අභියෝගය බාරගත් රිටිගල ජයසේන යක්ෂයා මහා හඬින් ගොරවමින් ගෝඨයිම්බර වෙතට දිවේදී ගෝඨයිම්බර අසට පැනලා තමන්ගේ වම් පය සුළඟිල්ලෙන් එල්ල කරන ලද පහරක් නිසා රිටිගල ජයසේන යක්ෂයාගේ හිස කඳින් වෙන් වී බොහෝ දුරට විසී වැටුණලු. මේක දැකපු සෙනසුරා වලසකුගේ හිසක් කපාගෙන යක්ෂයාට බද්ධ කළාලු. මේ කතාව වගේම නමුත් තරමක් වෙනස් කතාවක් තියෙනවා. ඒ කතාවට අනුව දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධයන් අතර ගෝඨයිම්බර සහ ජයසේන කියලා යෝධයින් දෙන්නෙක් ඉඳලා තියෙනවා. ගෝඨයිම්බර විවාහ ගිවිසගෙන හිටපු කාන්තාවට ජයසේන යෝධයා කැමැත්තෙන් සිටියත් ඔහුගේ බලාපොරොත්තු ඉටු නොවීම නිසා ගෝඨයිම්බරගේ විවාහ උත්සවය වීමතින් එම කාන්තාවට කරන ලද අපහාසාත්මක උසුළු නිසා රවුලක් මත නිමවල සටනක් බක්වා දුරදිග ගියාලු. අමු සොහොනක සිදු වූ මෙම සටනේදී ගෝඨයිම්බරගේ පා පහරකින් කඳින් වෙන් වුණු හිස ගැඹුරු ආදාගයකට වැටුණලු. මේක දැකපු සක්දෙවිඳු ජයසේන කෙරෙහි අනුකම්පාවෙන් සෙනසුරුට කරන ලද අණකිරීම නිසා වලස් හිසක් ගෙනවිත් මුහුණ පිටුපසට සිටින විදිහට සවි කළාලු. අමු සොහොනෙහි නැවතත් උපන් නිසා එතැන් සිට ඔහු මහ සෝනා විදිහට හැඳින්වුවා. ඉන් පස්සේ තවන්ට ඇති නිසා වේදනාත්මක කෝපය නිසා අමු සොහොන් වල පාළු ස්ථානවල සැඟවී හිඳමින් මිනිස්සුන්ට නොයෙක් කරදර සිදු කරන්නට පටන් ගත්ත බව ඉතිහාසයේ කතාවල සඳහන් වෙනවා. වර්තමානයේත් අවතාරයේ දැක්ක බවටත් කළු පාට විශාල බල්ලෙකු වැනි සතෙක් තමන්ට සමීප වනවා දුටු බව කිහිප දෙනෙකුම අප කරන සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ විදිහට කියපු බොහෝ දෙනෙක් කළු පාට විශාල බල්ලෙක් සඳහන් කළත් ඉදිරිපත් කළ හැඟීම් නිසා වෛද්‍යවරුන්ගේ නිගමනවලට අනුව ඔවුන්
මානසික ආතතියකට ලක් වී ඇති බවත් වෙනත් යම් යම් රෝග පීඩාවන්ට ලක් වී ඇති බවත් අනාවරණය වනවා. නමුත් මෙම කතාව තමයි ඉස්සර සිටම පැවතගෙන එන රසවාහිනී සහ සද්ධර්ම අලංකාරය පොත්වල ලියවිලා තිබෙන්නේ. මෙවැනි කතා ඉදිරියට ඇසීමට මහසෝන් අඩවිය YouTube channel එක සහ TikTok channel එක follow කරන්න, subscribe කරන්න, එකතු වෙන්න, ඉදිරියට හොඳ වීඩියෝ ගෙනීමට බලාපොරොත්තු වෙනවා.